කළා නේද පුතේ සරාකුරු ගැන. දෙමළ හෝඩියේ සරාකුරු. සරාකුරු කීයක් තිබුණද? 12ක් තිබුණ නේද සරාකුරු. ඒ ටික මතක් කරලා අද අපි කතා කරමු ව්‍යංජන අකුරු ගැන. සරාකුරු ටික මතක් කරමු බලන්න. අ ආ ඉ ඊ උ ඌ එ ඒ අයි ඔ ඕ ඖ. සර කීයද? 12යි. ව්‍යංජන අකුරු කීයක් තියෙනවද පුතේ? 18ක් තියෙනවා. ව්‍යංජන අකුරු වලට දෙමළෙන් කියන්නේ මෙයි එළුත් තුක්කල්. මෙයි එළුත් තුක්කල්. අපි දැන් අකුරු එකින් එක බලමු. පළවෙනි අකුර තමයි උක්. හල් කයන්න. ඊළඟට ඊළඟට උච්චකුර. ඊළඟට මේ අකුර දැක්කම මොකක්ද මතක් වෙන්නේ? මඤ්ඤොක්ක නේද? දෙමළෙන් අකුර. ඊළඟට උට්ටකුර. ඊළඟ අකුර නයනු පුතේ 3ක් තියෙනවා. දෙමළ කෝඩියේ නයනු 3යි. මුර්ධජන දන්තජන අකුරු 2ක් තියෙනවා. ඊළඟ අකුර උට්ටකුර. ඔන්න තව නයන්නක් ඊළඟට. ඊළඟට උප්පකුර. ඊළඟට හල් මයන්න. ඊළඟට හල් යයන්න. හල් රයන්න. හල් ලයන්න. ලයනුත් පුතේ දෙමළ හෝඩියේ ලයනු 3ක් තියෙනවා. පාඹුලානා, කාල්ලානා, මවුලලානා. ඊළඟට හල් වයන්න. ඊළඟට ඔන්න ලයන්න. ඔන්න තව ලයන්න. ඊළඟට උට්. හැබැයි පුතේ මෙන්න මේ උට්ටකුර හල් උනෙන් පස්සේ විතරයි උට් වෙන්නේ. හල් නැතුව මෙහිම ලියනවා නම් ර. සින්නරානා පෙරියරානා. අන්තිම අකුර ඔන්න ව්‍යංජන අකුරු 18. පැහැදිලි නේද? පොතේ ලියා ගන්න ඕනේ දැන් පැහැදිලිව. ඉතින් පුතේ සර 12යි ව්‍යංජන 18යි අකුරු 30යි. හැබැයි පුතේ දෙමළ හෝඩියේ ඔක්කොම අකුරු 247යි. ඉතුරු අකුරු ටික කෝ? තව 216ක් තියෙනවා මිශ්‍ර අකුරු. ඒ කියන්නේ සරයයි ව්‍යංජනයයි එකතු වෙලා හැදෙන අකුරු. තව විශේෂ අකුරක් තියෙනවා අපි සිංහල හෝඩි අක් කියලා කියන්නේ. අන්න ඒ අකුරු. ඉතින් මේ 18යි සර 12යි මං හිතනවා පුංචි පුතාලා දුවලට හොඳට මතක ඇති කියලා. පැහැදිලි නේද කියලා දුන්නු එක. ඉතින් අපි ලබන සතියේ මිශ්‍ර අකුරු පාඩම ඉගෙන ගන්න. එතකොට ඔන්න දෙමළ හෝඩිය ඉවරයි. එතනින් දෙමළ හෝඩිය ඉවරයි. හැබැයි තව කෙටි සර දීර්ඝ සර ඒවත් තියෙනවා ඉගෙන ගන්න. ඒ ටිකත් ලබන සතියේ පාඩමට එකතු කරලා සාකච්ඡා කරමු. හැමෝටම සුබ දවසක්. නන්දි. ඉතින් ඔයාලා තවමත් Tamil with Nimasha YouTube channel එක subscribe කරලා නැත්නම් subscribe කරලා තියාගන්න. ටීචර් දාන අලුත් වීඩියෝ බලන්න පුළුවන්. ඉතින් එන්නම්